අදාළ පාර්ශව හැමෝම තව පොඩකින් මෙතෙන්ට එනවා. එතකොට ඔක්කොම ඉන්න තැන අපි අහලා මේ ප්‍රශ්නේ විසඳගමු. නේද ළමයා? එතකොට අපිට පුළුවන්නේ හැමෝම ඉන්න තැන මේ වැඩේ නිවැරදි කරගන්න. දැන් මොකද මේ ළමයා මේ ජොබ් එකට එන්නේ නැහැ කියන්නේ? සෝරි සර්, ඒක මගේ පර්සනල් ඩිසිෂන් එකක්. ඔය ළමයා මෙතෙන්ට වැඩට එනකොට අපි ඔය ළමයාට පොරොන්දුවක් වුණා. ඒ වගේම ඔය ළමයා පොරොන්දුවක් වෙලා තියෙනවා මේ ආයතනයේ නීති රීති සංග්‍රහයට අනුව වැඩ කරනවා කියලා. හැබැයි දැන් මේ වෙනකොට ඒ හැම දෙයක්ම කැඩිලා බිඳිලා ගිහිල්ලා තියෙනවා. ඒ ඇයි? මම වැරද්දක් කරේ නෑ සර්. එතකොට මේ ඔය ළමයාට මේ මංජිත් එක්ක සම්බන්ධයක් නැහැ? කවුද සර් එහෙම එකක් කිව්වේ? මම තොරතුරු ගන්නේ අවිශ්වාස කරන්න බැරි තැන් වලින් විතරයි. හැබැයි එහෙම දෙයක් වෙලා තියෙන බව මට විශ්වාසයි. මම මේ පණ ගහි ඉන්න සර්. අර ගෑණි ගම කයිද දන්නේ මේ කෙල්ලව වැඩි වෙලාවක් ඇතුලේ තියෙන එක නම් එන්නට ගුණ නෑ. ඇහුවට තරහ වෙන්න එපා සර්. මොකටද සර් ලොකු සර් මේ අර කෙල්ලව තනි පංගලමේ තියාගෙන උත්තර වෙලා කරන්නේ. මන් දන්නවද යකෝ? ඇයි මට යකෝගේ මට බයින්නේ ඇයි දැන් මෙතන? හරි සෝරි. යකෝ